ශ්‍රී දළදා මාලිගා චතුරාශ්‍රයේ පිහිටා ඇති පැරණි ගොඩනැගිලි වලින් එක් ගොඩනැගිල්ලක් ලෙස පත්තිනි දේවාලයද සැලකෙනවා. මේ පත්තිනි දේවාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ දේවාලය පිළිබඳව තිබෙන කතාව එහෙමත් නැත්නම් පත්තිනි දේවියගේ කතාව කොතනින්ද ආරම්භ වන්නේ? දන්නවාද? මේ සඳහා මුල් ලකුණු ලැබෙන්නේ දකුණු ඉන්දියාවේ. ඒ කොහොමද? පත්තිනි දේවාල වන්දනාව සඳහා හේතු වන පත්තිනි දේවිය ශ්‍රී ලංකාවට ආවේ දකුණු ඉන්දියාවේ. මතු බුදු වෙන බව පතන ඇය පුරාණ දකුණු ඉන්දියාවේ වාසය කළ කන්නගී නම් ගුණවත් කාන්තාවක්. ඇය විවාහ වෙලා හිටියේ කෝවලම් නම් වෙළෙන්දෙකු සමග. පසුව කෝවලන් මාධවී නම් නර්තන ශිල්පිනිය සමග ආදරයෙන් බැඳී කන්නගීගෙන් ඈත් වුණා. පසුව නැවත කන්නගී වෙත පැමිණියා. ඒ වෙද්දිත් කෝවලන් සතු ධනයක් තිබුණේ නැහැ. අලුත් ජීවිතයක් ගොඩනගා ගැනීමට දෙදෙනාම මදුරේ නගරයට ගියා. එහිදී ජීවත් වීමට ඇය සතු රන් ස්පා සලඹක් විකිණීමට ඔවුන් තීරණය කළත් කෝවලන් අසාධාරණ ලෙස මිය යන්න සිදු වෙනවා. ඉතින් කන්නගී ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කළා. ඇගේ ප්‍රතිවතාව වගේම සතුටුභාවය නිසාම ඇය පත්තිනි දේවිය බවට පත් වුණා. ඇගේ කතාපුවතින් පසුව ඇයට වන්දනාමාන කිරීමට මිනිසුන් පටන් ගත්තා. එම සම්ප්‍රදාය අපේ රටට පැමිණියා. පළමුව විමල ධර්මසූරිය ඇති සමයේදී යුද්ධයේදී මාලග්ගමන පත්තිනි දේවාලය තැන්පත් කර තිබූ පත්තිනිය ප්‍රතිමාව වර්තමාන දේවාලය වෙත වැඩම කරවා පොදු සත්කාර කිරීම ආරම්භ කළා. මෙම දේවාලයට අනුගතයට පත්තිනි දේවාල 40ක් දැනට තිබෙන අතර මිනිසුන්ගේ දුකට පිහිටුවන දිව්‍යාංගනාවක් ලෙස මිනිසුන් ඇයව ඇදහිීමට ලක් කළා. පෙරහැරේදී මාලිගා පෙරහැර ගමන් කිරීමෙන් පසු සතර දේවාල පෙරහැර ගමන් කරන අතර ඉන් අවසානයේ ගමන් කරන්නේ පත්තිනි දේවාල පෙරහැරයි. මෙහි විශේෂත්වය වන්නේ කාන්තාවන් නර්තනය යෙදෙන එකම පෙරහැර වීමත් හස්තියන්ගෙන් සහ ඇතින්යන්ගෙන් සහභාගීත්වය දැකගත හැකි වීමත්. මෙම දේවාල පෙරහැරේ වැඩම වනු ලබන ඇතාපිට බැඳි රන් සිරිකය තුළ තැන්පත් කර තිබෙනුයේ පත්තිනි දේව මෑණියන්ගේ රනින් නිම වූ කුඩා ප්‍රතිමා වහන්සේ නමයි. සතර පෙරහැර දේවාල වර්ණාවලියකින් ගමන් ගන්නා අතර පත්තිනි දේවාලය කහ තැඹිලි යන පැහැයන්ගෙන් සැරසී ගමන් කැඩීම සිදු කරනු ලබනවා.